දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහන ළඟයි ආලෝකේ දුරයි. එහෙම නෙමෙයිද හිතෙන්නේ මේ කියන දේවල් අහපුවා. ඒ කඩාවැටිච්ච වෙලාවේ රනිල් ඇවිල්ලා ආපු විදියේ ප්‍රශ්න තියෙනවා ඔක්කොම තියෙනවා. අතීතේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඔව් ඒ ඔක්කොම තියෙන අතර රනිල් මේ සිස්ටම් එක ඇතුලේ කළමනාකරණයක් කළා. ඒක කියන්නේ ඒක ඇත්ත. ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවේ හිටියේ නැහැ. මේ යන ආර්ථික ක්‍රියාවලියේ එකම ගැට ගැහිච්ච එක්කෙනෙක් තමයි ඒකෙන්ම නිකන් ඉපදුනා වගේ. ඒකටම සෙට් වෙච්ච කෙනා තමයි අනේ. දැන් කොහොම හරි දකුණු යුරේ වීරයා අලුත්ම වීරයා බවට පත් වෙලා තියෙනවා ලාල්කාන්ත. එහෙම නැත්නම් කොළපාට සමාජයේ ගැලවුම්කාරයා බවට පත් වෙලා තිබෙනවා ලාල්කාන්ත. වෛරල් වෙලා තියෙන ලාල්ගේ වීඩියෝ එකක්. ඉතින් මේ උද්දාමෙන් ප්‍රීතියෙන් මුසපත් වෙලා තියෙන අයට නේ ඒගොල්ලන්ගේ අපි ආතල් එක තියෙන්න අරිනවද සිංහල අවුරුද්දේ ආතල් එක කඩනවද කොහොමද සිං අපේ ඇත්ත කතාව අපි කියන්න එපානේ. channel එක subscribe කරලා ඉන්න. channel එක subscribe කරලා bell button එක click කරලා ඉන්න. අපේ අනෙකුත් වීඩියෝත් බලන්න ඕන නිසා. ඉතින් ඔන්න ලාල්කාන්ත හදිසියේ මෙහෙම එකක් කියපු ගමන් දැන් මම දැක්කා දැන් පළමුවෙන්ම එක්සත් ජාතික පක්ෂය අපේ හිතවතුන් විශාල උද්දාමයකටපත් වෙලා සිටිනවා. ඔවුන් එක පැත්තකින් දැන්ද තොපිට මේක තේරුනේ නේ. එහෙම නැත්නම් මේ ප්‍රමාද වූ ප්‍රේමේ නැත්නම් ප්‍රමාද වූ පෙම් හසුන පිළිබඳව විවේචනය කරන යකෝ අපි අර මේ මතක් වෙනවා. ඇත්තටම ඒගොල්ලන්ට නිකන් මේක දැනෙන්නේ අර දයාල්වික් සින්දුවක් තියෙන්නේ අසුබ දිනක සුබ පැතුමක්සේ ඇයිදෝ නුඹාවේ කියලා. යකෝ දැන්ද උඹලට මේක තේරුනේ වගේ එකකින් ඒගොල්ලෝ ප්‍රශ්න කරන එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ දැන් තකහණිය ලෑස්ති වෙනවා. හෙට අනිද්දාට ලාල්කාන්තලගේ ආරාධනෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩබාර අරගෙන මේ වෙලාවේ මේ ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින් නිර්මාණලා තිබෙන මේ ආර්ථික අර්බුදය ගොඩ දාන්න උර දීලා කර දීලා කටයුතු කිරීමක් පිළිබඳව. ඉතින් ඒ නිසා නේ දැන් සමහරව මම දැක්කා දාලා දිනවා Facebook එකේ එහෙනම් රනිල්ටත් දැන් මේගොල්ලොත් එක්ක ආණ්ඩු කරන්න වෙයිද? කොටේ අදින්න වෙයිද? ඔන්න වගේ දාලා තියෙනවා. ඇත්තටම මේ ලාල්ගේ ප්‍රකාශය මොකක්ද? ටිකක් නිවිහනින්න බලමු. ලාල් කියන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ සිස්ටම් එක පිළිබඳව වැඩිම පරිචයක් තිබෙන පුද්ගලයා නේ. ඒක ඉතින් විවාදයක් නැහැ නේ. ලංකාවේ විවෘත ආර්ථිකය නැත්නම් මේ මොඩල් එක ලංකාවට ජේ.ආර්. ජයවර්ධන අඳුන්වා දීමේ සිට එතෙන් සිට අද දක්වා එහි සියලු අරුබුද සුලිකුණාටු ජයග්‍රහණ සියල්ලේ ජීවමාන සාක්ෂිකරුවෙක් සහ එහි දායක වුණු එහි හවුල්කරුවෙක් විදිහට ඔහු අඩසිය වසක් දේශපාලන ජීවිතය ගත කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔහුට තමයි මේ පිළිබඳ විශේෂම පරිචය අපිට තිබෙන්නේ. ඒ විවාදයක් නැහැනේ. ඊළඟට ලාල්කාන්ත කියනවා ඔහු පහුගිය කාලේ ඔහු අග්‍රාමාත්‍ය දුරේ සජනාධිපති දුරේ බාර අරගෙන ඔහු මෙහි සිස්ටම් එක කළමනාකරණය කිරීමකට ලක් කළා කියලා. ඒකත් ඇත්තනේ. ලංකාවේ 77 ඉඳන්ම සිදු වුණේ මේ විවෘත ආර්ථික මොඩල් එක කළමනාකරණය කරගෙන යෑමක්. ලිබරල් ආර්ථිකයේ කළමනාකරණය කරගෙන යෑමක්. ඒ හැරුණාම සුවිශේෂී දෙයක් අපිට එන්නේ නැහැ. වෙච්ච දේවල් තියෙනවා තියෙන ජේ.ආර්. ජයවර්ධන 77 විවෘත ආර්ථික හඳුන්වා දීම ලංකාවේ ආර්ථිකයේ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් තියෙද්දී 106ක 7ක ආර්ථික වර්ධනයක් ගන්න ආකාරයට මේ විවෘත ආර්ථිකය හසුරුව ගන්න පුළුවන් වීම රණසිංහ ප්‍රේමදාස මහත්මයා කාලේ තිබුණා යම් විශේෂත්වයක්. ඒ හැරුණාම මේ ආර්ථිකය අපේ සුවිශේෂ දේවල් වෙලා නැහැ. හැමෝම කලේ කළමනාකරණය කර ගැනීමක් විතරයි නේ. එතකොට මේ කඩන් වැඩලා බංකොලොත් වුණා උනේ ඇත්තට මේ කළමනාකරණය මිස්මැනේජ්මන්ට් එකකට ගියපු නිසා. ඒක නොදන්න කෙනෙක්ගේ අතට ගිහිල්ලා ඒක කළමනාකරණය බිඳ වැටීම නිසා තමයි ඇත්තටම අපි දන්නවා මේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙන්නේ. ඒක ආපහු කළමනාකරණය කරලා ට්‍රැක් එකෙන් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා කළා. ඒතකොට ඒකත් මේ කවුද ලාල්කාන්ත කියන කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට දැන් ලාල්ට එකපාරට මෙහෙම එකක් කියන්න හිතුනේ ඇයි? ඔන්න ඔය හිතුන එකත් එක්කනේ දැන් මේ හැමෝම හිතන්නේ දැන් ලාල් රනිල්ව අගේ කරන්නේ ලාල් දැන්
මේ අලුත් ට්‍රැක් එකකට ඇවිල්ලාද? මොකද මීට දවස් කීපයකට කලින් ලාල් කිව්වා ඩඩ්ලි සහ ධම්මිකලා එක්ක තමයි දැන් අපි යන්නේ දැන් සමාජවාදී කඳවුරක් ලෝකේ කොහෙවත් නැහැ කියලා. එතකොට එහෙම කියපු ලාල් දැන් කියනවා ඒ කඳවුර නැත්නම් ඒ සිස්ටම් එක ගෙනියන්නේ අග්‍රගණ්‍ය පුද්ගලයා රනිල් කියලා. එතකොට සාමාන්‍යයෙන් අර ගමේ ඉන්න සාමාන්‍ය UMP කාර්යයට Facebook එකේ ඉන්න කෙනා UMP කාර්යයට හිතෙන්න පුළුවන්. ඔව් ඇත්ත තමයි. එහෙනම් දැන් රනිල් වික්‍රමසිංහට මේ ලාල් එන්න කියන්න දෙන්නේ. ලහල්ට රනිල්ගේ අගේ තේරිලා දැන් ආරාධනා කරන්න දෙන්නේ. මේක ඊට වඩා වෙනස් කතාවක්. අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට අලුත් කෙනෙක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ඉහළ මට්ටමේ සමාජිකයෝ බොහොම සමීප සබඳතාවයක් පවත්වනවා. ඒ අතරින් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක සුවිශේෂම සම්බන්ධතාවයක් පවත්වපු කෙනා තමයි අනුර කුමාර දිසානායක මහත්තයා. අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඒ සම්බන්ධතාවය කෙතරම්ද කිව්වොත් රනිල් විතරක් නෙමෙයි රනිල් මලික් මේ දෙන්නම නේ ඒ වෙලාවේ UNP ගේ සභාපතිවරයා මලික් සමරේක්‍රම මහත්තයා. ඔහු තමයි අනුරගේ ඊටාම සමීපතම මිත්‍රයා අදටත්. පහුගිය මැතිවරණ ව්‍යාපාර වලදී නුවර පැත්තේ යනකොට මේ ඒ අවශ්‍ය පහසුකම් සපයපුනේ සමහරක් නේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරට විශාල වශයෙන් මුදල් වියදම් කරපු හිතවතා තමයි මලික් සමරේක්‍රම කියන්නේ. ඒ වගේම මීට පෙර ආතුව මංගල හිටියා මංගලත් අනුරගේ හොඳ මිත්‍රයෙක් ස්ටැන්මෝ චන්ද්‍රවංකේ පිහිටපු මංගල ගෙදර කියන්නේ අනුරට නුපුරුදු තැනක් නෙමෙයි නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඔහුගේ ඊටාම සමීප මිතුරෙක්. මේ අය අතරින් මම හිතන්නේ මංගලගේ අනුරත් එක්ක තිබුණු සම්බන්ධය ටිකක් දේශපාලන සම්බන්ධයක් කියලා මම හිතන්නේ. මංගල යාළුකම වගේම මංගල අනුරට ගහන්න ඕන නම් ගහන්නත් ලෑස්ති වෙලා හිටියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම නෙමෙයි. රනිල් අනුරට ඊටාම ආදරය කළා. ඒක නිකන් පොඩි ප්‍රේමණීය සම්බන්ධයක්. අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේදී අනුර රනිල්ට ගහනකොට රනිල්ගේ මූණ මේ රනිල් වික්ෂිප්ත වෙන හැටියට ප්‍රතිචාර දක්වද්දී පරණ මිතුරුකම් යාළුකම් මතක් කරන හැටි මේ වේදිකාවේදී මා මිත්‍ර අනුර කියලා කියන හැටි මේ දැන් වුණත් මාව හිරේ දානවා කියලා අනුර කියනවා. ඒවා කියන හරිය රොමැන්ටික් ස්වභාවය මේවා එක්ක හරි බොහොම ප්‍රේමණීය සම්බන්ධතාවයක් තිබුණු කෙනෙක්. එතකොට දැන් හදිසියේ ඇයි අනුර මේ එක දිගට බටලන්ද ගෙනල්ලා ඊට පස්සේ අපි දැක්ක ඊයේ පෙර මේ 17 වෙනිදාට රනිල්ට එන්න කියලා තියෙනවා අල්ලස් කොමිසමට. එදාට එයා එන්න බෑ කියනවා. හරි කවන්නේ ඊළඟ දවසේ හරි එන්නකෝ ලෑස්තිලා ඉන්නකෝ. ඔය ජාතිය කතා කියමින් අනුර ඇයි මේ රනිල් විරෝධියෙක් වෙලා තියෙන හදිසි. මේක හදිසියක් නෙමෙයි. මේ රනිල් විරෝධය ගෙන ආවේ පැලවත්තින්. ඒක ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ සහ ඔය අනුර කුමාරලා ඇතුළු මාලිමාව අතර තිබුණු බෙදීම සටහන් කරපු තැනක්. ඒකෙදි ඔය පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මාලිමාවේ മന്ത്രി වරුන් සහ උන් දක්වන දේශපාලන අදහස උන්ට මේ IMF එකේ ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙච්ච එක රනිල් කරපුවම කරන්න වෙච්ච එක වගේ දේවල් එක්ක තමන්ගේ සමාජිකයව ගොඩ දාගන්න රනිල්ට ප්‍රහාරයක් දීලා රනිල්ගේ විරුද්ධවාදියා ලෙස ජනතා විමුක්ති පෙරමුණ සටහන් විය යුතුයි කියන තීරණයක් පැලවත්තෙන් ගන්නවා. එතකොට මේ පැලවත්තෙන් මේ තීරණය ගත්තාම මේකේ බලපෑම අපි මීට කලිනුත් කිව්වා මෙතන බෙදීම් ගොඩක් තිබෙනවා. මෙතන චීන ඉන්දියා බෙදීමක් තියෙනවා. පැලවත්තේ ඉන්නේ චීන පැත්තේ. මේ අනුරලා ඉන්දියාවේ පැත්තට කිට්ටු වෙනවා. ඉතින් බිමල් රත්නායක නිහඬ වෙනවා. ওই ගොඩාක් දේවල් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දැක්කේ නෑනේ බිමල් වර අර ඉන්දියානු සංචාරයේ එහෙම කොහෙවත් නේ. මේ බෙදීම් අතර මේ පැලවත්තෙන් එන මේ තර්ජනයට අනුර කුමාර යම් ප්‍රමාණයකට යටත් වීමක් වෙනවා. ඒ නිසා තමයි අනුර තමන්ගේ අර ඓතිහාසික මිතුරට විරුද්ධව ප්‍රකාශ කරන්න පොඩි එහෙම එකක් පෙන්වන්න පටන් ගන්නෙ. ඇත්තටම නෙමෙයි නමුත් පෙන්වන්න පටන් ගන්නවා. මේ පෙන්වන්න පටන් ගන්නකොට ලාල් කාන්ත මොකද කරන්නේ? ලාල් හැම වෙලෙම ඉන්නේ අනුරට ෂොට් එකක් දීලා ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වෙන්න බලාගෙන. ලාල් හැම වෙලෙම මේකේ ගන්නවා අනුරට ගහන්න පුළුවන් තැන. ඔබට මතක නම් අනුර පහුගිය කාලේ කියන්නේ ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවේ ලිබරල් අදහස් ගැන IMF එක ගැන අපි පරණ අය නෙමෙයි අපි වෙනස් වෙලා කියලා කතා කරද්දී ඒ කාලේ ලාල් මොනවද කතා කළේ? අන්න ඒ කාලේ ලාල් කතා කළේ අනුරගේ විරුද්ධාභාෂය. කියන්නේ ලාල් ඒ වෙලාවේ කතා කළේ ගමට උසාවිය ගෙනියන්න, ගමට පොලිසිය ගෙනියන්න, රාජ්‍ය බලය ගන්න, ප්‍රතිවිප්ලවය පොඩිපට්ටම් කරලා දාන්න, කාල් මාක්ස්ලා ලෙනින්ලා තමයි ඒ වෙලාවේ ලාල් කෝට් කළේ. හොඳට මතක් කරලා බලන්න.
එතකොට ලාල් හිටියේ අනුරගේ ප්‍රතිපක්ෂී. ඊළඟට දැන් මේ මෑතකදී මේ පෙරද අයවැයදිත් ලාල්කාන්ත නේ ඔය ඇඩම් ස්මිත් අකරලා වර වෙනම මොකද්ද කියන්නේ මේ ආර්ථික මොකද්ද ඒකට ඔහුගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා කන්සෙප්ට් එකක් ගෙනල්ලා ඔහු යම් මේ අර වමේ කතාව තියාගෙන ඉන්න අපි මේ ලිබරල් ක්‍රමයෙන් නැත්තම් IMF ප්‍රෝග්‍රෑම් එකෙන් අපි වෙනස් කියන තැන අයවැයදිත් ඔහු පෙනී හිටියා. හැබැයි දැන් ඔන්න ලාල් ට්‍රක් එක මාරු කරලා. ඒ ට්‍රක් එක මාරු කරන්නේ අනුර කියනකොට අනුර රනිල්ට විරුද්ධව කොඩිය අතට ගන්නකොට ඒකේ ප්‍රතිපැත්ත ගන්නවා. මෙතන තියෙන්නේ ඒ හැර ඊට වඩා ලොකු දේශපාලන මහා ලොකු දේශපාලන විපර්යාසයක් පිළිබඳ පෙර නිමිති නෙමෙයි. මේ යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙනල්ලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔහුව අගමැති කරන්න හරි නැත්නම් රනිල් හරි අපිට අම්මු ඓතිහාසික වැරද්දක් වුණා කියලා ධර්ම සංගායනාවක් වගේ එකක් කරන්න නැත්නම් ස්වයං විවේචනයක් මේ භාෂාවෙන් කිව්වොත් කරන්න හරි නෙමෙයි. මේක ලාල්ගේ ඩේ ටු ඩේ පොලිටිකල් ඔපරේෂන් එකේ එක පාර්ට් එකක්. දාල් දන්නවා මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් ඒක අවුරුදු 2කින් වෙන්න පුළුවන් 5කින් වෙන්න පුළුවන් මේ ආණ්ඩුව තමන්ගේ කාලය අවසන් කර දමන බව. ඒ අවසන් කරන දවසට ඔහු දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා ලොකු කැරල්ලක් ගහනවා මේ ගත වුණු කාලය ඇතුලේ මොනවද තොපි කළේ, තොපිට මොනවද කරන්න පුළුවන් වුණේ. අද ඉවසගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා පක්ෂය ඇතුලේ කැරල්ලක් ගහනවා. අන්න ඒ කැරලට නායකත්වයේ දීම තමයි ලාල්කාන්තගේ අපේක්ෂාව. ඒකට තමයි ලාල් ඇඟිලි ගනිමින් දින ගනිමින් බලාගෙන ඉන්නේ. ඒ නිසා ලාල් හැම වෙලේම ඉන්නේ අනුරට ප්‍රතිපක්ෂ දේශපාලන අදහස අතට ගනිමින්. ඒක තමයි යාගේ හැටි. එතනින් තමයි යාගේ ඔපචුනිටි එක. යා වෙන් වෙලා පේන්නේ. දැන් ඉතින් ඒ නිසා තව දවස් කීපයක් ඔබට පුළුවන් ලාල්කාන්තව දකුණු යුරේ වීරයා කරගන්න, කොළඹ පාට සමාජයේ ගැලවුම්කාරයා කරගන්න. හැබැයි අනුර ට්‍රැක් එක මාරු කරපු ගමන් ලාල් ඒකට ප්‍රතිවිරුද්ධව කතාවක් අරන් එනවා. අනුර කුමාර දිසානායක හදිසියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ අරවා මේ ඔය ඒ කම්බිනේෂන් එක පිළිබඳව අගය කරලා කතා කරන්න ගත්තොත් උන ලාල් ආයේ වඩා වෙනස් කතාවක් ඊට ප්‍රතිවිරුද්ධ කතාවක් අරගෙන කරලියට එයි. එතකන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් හැබැයි මේ ලාල්ගේ කතාවෙන් එක වැදගත් දේශපාලන පොයින්ට් එකක් අපිට ගන්න තියෙනවා. ඒ වැදගත් දේශපාලන පොයින්ට් එක තමයි ඉන්දියාවත් එක්ක සංකල්පු ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියන්නේ අලුත් දෙයක් නෑ. මෙහි තිබෙන්නේ පැරණි එකඟතාවයන්මයි කියලා. එතකොට පැරණි එකඟතාවයන්ම නම් ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අත්සන් කරපු ඉන්දිය ලංකා ගිවිසුමේ එකඟතාවයන්මය. ඒවමනේ. එහෙනම් එතකොට ඒකම නම් අනුර මේ අත්සන් කරන්න. ඒ පැත්තෙන් එහෙනම් අනුර ක්‍රියාත්මක කරන්න ඒ ප්‍රෝග්‍රෑම් එකම නම්. රයිට්. ඊළඟට ආර්ථිකය සම්බන්ධයෙන් ලාල්කාන්ත කියන විදිහට මේ කරන් යන්නේ රනිල් වික්‍රමසිංහ සහ IMF එක ආරම්භ කරපු ප්‍රෝග්‍රෑම් එක. එහෙමනම් අලුත් දෙයක් නෙමෙයි මේක රිගේනින් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට මේ රිගේනින් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එකේ තිබුණු ප්‍රෝග්‍රෑම් එකම තමයි මේ ඉස්සරහට ගෙනියන්නේ කියලා ලාල්කාන්ත කියනවා නම් අපිට කියන්න තියෙන්නේ එදත් පෑයූ ඉර අදත් පායනවා නම් එදත් පෑයූ සදබනම් අදත් පායන්නේ මන්ද ලන්ද බටලි කැලේ ගිනි තිබ්බ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ.